අද මම ඔයාලට කතා කරන්නේ මේ බයික් එකේ තියෙන මයිනස් පොයින්ට් එක කියන්නේ මොනවාද තියෙන ප්‍රශ්න ඒ වගේ කියන දේවල්. මම මේ වෙනකොට බයික් එකේ කිලෝමීටර් 6000ක් පැදලා තියෙනවා. පේන ඇති 6000ක් පැදලා තියෙනවා. මෙතන සර්විස් ඉන්ඩිකේටරේ වැටලා තියෙනවා. 6000 ගියාම මෙතන සර්විස් ඉන්ඩිකේටර් අපි සර්විස් කරන්න ඕනේ. මම තාම 6 වෙනි එකෙන් 3 වෙනි සර්විස් එකට තාම දාලා නැහැ. ඒක වැටෙනවා. එහෙනම් අපි අද බලමු මේකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි මේ මීටරේ බ්‍රයිට්නස් 100 දාලා තිබ්බත් ලොකු අවුවක් වැටුන වෙලාවට පේන්නේ නැහැ. කියන්නේ මේ මීටරේ තියෙන පොසිෂන් එකේ මොකද වයිස් එකක්වත් නැති හින්දා මේක ඩිරෙක්ට් කෙලින්ම සන්ලයිට් එක මෙහෙම මේකට ආවම මේක ක්ලියර් වෙනවා. මේක ඇත්තටම පේන්නේ නැහැ. ඒක තමයි තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ගියර්ස්. ගොඩක් කට්ටිය අහලා තිබ්බා ගියර්ස් හිරයි. ඔව් ඇත්තටම මේකේ එක දෙක සර්විස් වලදී නම් ගියර්ස් හිර ගතියක් තිබ්බා. කියන්නේ 4 5 දානකොට ගියර් එක නියුට්‍රල් වෙන්න බලනවා. කියන්නේ හරියට shift වෙන්නේ නැහැ. 4 ඉඳන් 5ට දාද්දී. ඊපස්සේ මම කරේ පොඩ බර දාලා 5ට දාන්න පටන් ගත්තා. එතකොට නම් ප්‍රශ්නයක් නැතුව වැටෙනවා. දැන් නම් ලොකුම එක ගැටලුවක් නෑ. දැන් නම් බර ගතිය හිර ගතිය එහෙම ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. කියන්නේ 4 5 දානකොට ඉස්සර ස්ලිප් වෙන්න ගත්තා. දැන් නම් මේ ඉෂුව එකක් නෑ. සර්විස් එකේදී වගේ හරිය ගියා. තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට ඒක දෙක. තුන්වෙනි ප්‍රශ්නේ සෑහෙන්න මඩ වදිනවා. මේ සාමාන්‍ය මේ කොච්චර පිහිදුවත් වැඩක් නැහැ. මට පේනද? කොච්චර පිහිදුවත් වැඩක් නැහැ. මේ සම්පූර්ණයෙන් මඩ වදිනවා. පේනවනේ. මෙතෙන්ටත් මඩ වදිනවා. ලොකු මඩ පාරක් ආවොත් එහෙම මේ ලයිට් එකටත් වදිනවා මඩ. මෙහි ඔක්කොටම මඩ වදිනවා. එහෙනම් කමන්නේ. ඉතින් වදිනවා කියමුකෝ. මේවටත් වදිනවා. ඒක 3. හතරවෙනි ප්‍රශ්නේ තමයි මීටරේට ලයිට් වලට වතුර යනවා. ඔයාලට පේනවා ඇති. මිස්ට් එක වගේ ඇතුලේ පැන්දෙනවා. හැබැයි මේක මේ වතුර යනවා කියන්නේ මේක ඇතුලේ වෙනම මේ කවර් එක ඇතුලේ වෙනම සීල් බල්බ් එකක් ඉන්නවා. ඔයාලට මේක මෙතනින් පේන්නේ නැහැ. ඔයාලට මේ ඇතුලෙන් ලාවට පේනවද තියෙන්නේ බබල් වගේ. ඒක වෙනම ඇතුලෙන් තියෙන ඉඳ මේකට වතුර ගියාට එහෙම ප්‍රශ්නයක් නම් වෙන්නේ නැහැ. ඕකයි 4 වෙනි ප්‍රශ්නේ. මේකෙත් එහෙමයි පේනවනේ. ඉතින් වොරන්ටි ක්ලේම් කළා වැඩක් නැහැ. මේක මේ කොහොමද ඇතුළට යනවා. ඇතුලේ තියෙන සීල් ටයිප් එක නම් යන්නේ නැහැ. තමයි 4 වෙනි ප්‍රශ්නේ. කයි කකුල තියෙනකොට මෙහෙ වදිනවා. නගිනකොට අනිවාර්යෙන් මේ කෑලි වල වරන මේක ටේප් එකක් ගහලා තියෙන්නේ. අනිත් එක තමයි සීට් එක. සීට් එක කම්ෆර්ටබල් වුණාට සීට් එක මදි. ඔයාලට පේනවද මගේ අතේ සයිස් එකට තියෙන්නේ. කුෂන් එක නම් පහසුයි. කුෂන් එක නම් ඇත්තටම ගොඩක් කට්ටිය මගෙත් එක්ක යනකොට මම පික්මි රයිඩ් එකම දුවන ඉඳ ගොඩක් කට්ටිය කියනවා මේකේ කුෂන් එක හරි කම්ෆර්ටබල් කියලා. හැබැයි පොඩි. ඒ ප්‍රශ්නේ. දැන් මම මෙතන පොඩි කෙනාව දාගෙන යන සමාදාසලට මම මෙතන ප්‍රශ්නයක් නෑ. වයිෆ් පිටිපස්සේ එනකොට එහෙමයි. ඔන්නෝක තමයි පස්වෙනි ප්‍රශ්නේ. අනිත් එක නම් මම එහෙමට කියන නම් ලොකු වෙනම ඉෂුව එකක් නැහැ. ඔය ටික තමයි මට තියෙන ප්‍රශ්න ටික. කයි මට තියෙන ප්‍රශ්න ටික. බ්‍රේක් බැලන්සින් කම්ෆර්ටබල් එකයි කෝන් රින් වලයි බයික් එක නම් ගොඩක්ම ස්ටෙඩි. ඒක නම් ඉෂුව එකක් නෑ. පිකප් එකත් හොඳයි. අර කියපු ප්‍රශ්න පහ තමයි මට තියෙන එකම අවුල. අනිත් එක
බයික් එකේ ගොඩක් එන්ජින් එක මේක 16.9 bhp එකක් හින්දා ගොඩක් පවර් එක ගන්නවා. ඒ කියන්නේ බයික් එකේ එන්ජින් එක ගොඩක් රත් වෙන්න බලනවා. මේ දැන්ටමත් මං ගිහලා ඉතින් රත් වෙන්න බලනවා. ට්‍රැෆික් එකේ ඉඳද්දිම සමහරවිට කකුලට වදිනවා. මේ යද්දි නම් එහෙම ලොකුවටම මේකක් නෑ. මේ ඒ රත් වෙන ඉඳ තමයි ඒගොල්ලෝ 6 fin oil cool එකක් දීලා තියෙන්නේ මැනේජ් කරන්න. මේක 4 wheel tech එකකින්ද මේක බ්‍රීත් කරනවත් වැඩි, බර්න් එකත් වැඩි, ඒ හින්දා හීට් එකත් වැඩි, පවර් එකත් වැඩි. මොකද 163.4 160 කිව්වද 163.4 එන්ජින් එකක් යන්නේ. ඒ හින්දා රත් වෙන්න බලනවා ගොඩක්. වෙන ඉෂුස් නම් මුකුත් නෑ. දිරන්න මලකට කන්න එහෙම නම් මුකුත් මගේ මේ ඉෂුස් මුකුත් නෑ. එකක් වොෂ් කරාම මෙන්න මේ අස්සේ වතුර රැඳෙනවා. ඒක පීදන්න ඕනේ නැත්නම් මලකට ගන්න බලන්න. මම දැන් මෙතනට පොඩ්ඩක් ග්‍රීස් ටිකක් කුයි ඔයිල් ටිකක් දාලා පොඩ්ඩක් මෙහෙම ටච් කරලා තියෙන්නේ. එතකොට අර එතන වතුර රැඳුනත් වෙන ඉෂුව එකක් නෑ. ඔය ටික තමයි තියෙන්නේ. මේක නම් එතන හරි කරදරේ. මේක වලට දැන් මේක මම වලට පෙන්නන්න මෙහෙම ගලවලා. දැන් මෙතන ගලවුවාම අනිත් බයික් වල වගේ නෙමෙයි. කෑල්ල මේ සම්පූර්ණයෙන්ම ගලවලා මේ ඇතුළේ ප්ලාස්ටික් ටැංකිය. මේ ප්ලාස්ටික් ටැංකියක් තියෙන ඇතුළේ. තේරෙනවද? මේ පිටින් තියෙන්නේ ප්ලාස්ටික් පැනල්ස් ටික. ඇතුළේ තියෙන ප්ලාස්ටික් ටැංකිය. මේක ඉතින් දාලා ඒ තනිය අතින් දාන්නත් බෑ. ඇත්තටම පොඩ්ඩක් තද කරන්න ඕනේ. තද කරලා එන ටික පොඩි ගේමක් දෙන්න මේක තනියෙන් කරනවා පස්සේ කරන්න. හරි. දැන් යාන්තම් තද කරගත්තා. ඔන්න ඒකත් එක වදයක්. ඇත්තටම පිටිපස්ස ගොඩක් උසයි. ඔයාලට පේනවා ඇති. සෑහෙන බයික් එකේ පිටිපස්ස උසයි. නගින කෙනා ඉතින් කරේ යන්නේ ඇත්තටම කම්ෆර්ටබල් වුණාට සෑහෙන බයික් එක උසයි ඉතින් අමාරුයි. ඔය ටික තමයි තියෙන්නේ. මේ කිලෝමීටර් 6000ට මට තියෙන ප්‍රශ්න ටික මේකයි. කියන්නේ wheel fault එකකුයි සමහර practically පොඩි design faults තියෙන්නේ. වෙන මොකුත් එහෙම නම් ඉෂුව එකක් නෑ. ගියර් හිර එක නම් හරියනවා. ගොඩක් කට්ටිය අර ගියර් තදයි කියලා. ගියර් නම් දැන් නම් තද නැහැ. ගියර් normal. මම අර වෙනම පැඩල් එකකුත් දාලා තියෙන්නේ මේකට. මේ 4-5 පොඩ්ඩක් ඉතින් බර කරලා දාන්න ඕනේ. ඒක තමයි ඉෂුව එකට තියෙන්නේ. ඒක කකුලට හුරු වුණාම නම් හරියනවා. අනිත් එක ඉතින් ෆෝන් එක නම් මදි ඇත්තටම. ෆෝන් එක නම් පංච් එක මදි. මොකද බයික් එක යටියට ෆෝන් එක මදි. ඕක තමයි තියෙන පොඩි ප්‍රශ්න ටික. අනිත් එක මේ තව එකක් මේ ලෝ බීම් එක සාමාන්‍යයෙන් වදිනවා. හයි බීම් එක දැම්මම වදින්නේ ගොඩක් දුරට. ඒ කියන්නේ බිත්ති තාප් වලට තමයි වදින්නේ ඉතින්. ඒක ඇඩ්ජස්ට් කරන්නත් බෑ. ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මෙතනින්. පේනවා ඉතින් මෙන්න මෙතන නට් එක පුරු කරලා මේක උඩ පල්ලෙහා කරගන්න පුළුවන් ඉතින්. ඔය ටික තමයි තියෙන්නේ. එනනම් ඉතින් ප්‍රශ්න මොකුත් නෑ. මට තිබ්බ ප්‍රශ්න ටික මම කිව්වේ. ඒකයි අර මීටරේ පේන්නේ නැති අවුවට පේන්නේ නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මේක නම් ඉතින් අර සෙන්සර් එක හින්දා සමහරවට සයිඩ් ස්ටෑන්ඩ් එක ගාලා තිබ්බොත් එහෙම 1 එකට මේ 1 බා 1 එකට යනවා. ඊට පස්සේ ආයෙ මෙතනට එනවා. මේ කොහොම ඩිජිටල් මේ ඇකියුරේට් නෑ. ඔය ටික තමයි ඉතින් තියෙන්නේ. කිලෝමීටර්ස් ගාන. ඔන්න ඔය ටික තමයි මගේ තියෙන ෆෝල්ට්ස් ටික. ඔයාලට මොනවා හරි තියෙනවා නම් මට ආපු ටික තමයි මම කිව්වේ. වෙනම නම් ඉතින් වෙනම එකක් නැහැ. ඔයාලට මම සීට් එක අතහැරලා පෙන්නන්නම්. සීට් එක මෙතනින් මේක ඕපන් කරගන්න පුළුවන්.
පස්සේ මෙතන ආට පේන්නේ පොඩි කොක්කක් තියෙනවා මේ. මේ කොක්ක පැන්නුවාම මේ සීට් එක ගලව ගන්න පුළුවන්. සීට් දෙකම ෆුල් ඕපන්. තියෙන්නේ මේ ටූල් කිට් එක, මේ ආ ෆිල්ටර් එක, මේක තමයි ආ ෆිල්ටර් එක අල්ලගන්නේ. මේ ටික තුනි ප්ලාස්ටික්. බිල්කුල් තේ මාර කිව්වා වගේ. අයියා ඒ ටික තමයි තියෙන්නේ. කලින් වීඩියෝ එකත් මම කොල්ලට මේ ටික හයියයි කියලා. ටික තමයි තියෙන්නේ. සීට් රයිඩර් සීට් එක ඇඩ්ජස්ට් වෙන එක ටික තමයි තියෙන්නේ. දාන එකත් ලොකුම ප්‍රශ්නයක් නෑ. ඉතින් මේව දාලා ඒක ලොක් එකක් දාලා මේක ලොක් ටික තමයි තියෙන්නේ. එහෙනම් මොනවද තියෙනවා? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. කිල්ලෙන්න.